මම අද ගෙදර තව වීඩියෝ කරනවා. කොහොමද කියන්නේ මම ගෙදර තව වීඩියෝ කරනවා. ගෙදර දැන් පොඩ්ඩක් ගෙදර කට්ටිය ඉන්නවා. එතකොට තෝරවාගෙන ෂේප් එකේ මම කාම් කරනවා. මම අද වීඩියෝ කරනවා. මම වීඩියෝ කරන්නේ පෝස්ට් එකක් තමයි මම නිකන් පොඩි දැන් අර කතා කරන කෙනෙක්ගේ සීන් එකේ පොඩි අඩුවක් තියෙනවා කියලා තේරුණා. මම පුළුවන් මේ පොඩි මතකයක්. මම ගත්ත බ්‍රෑන්ඩ් එක පොඩි බ්‍රෑන්ඩ් ලාකේ මම ගොඩක් දැක්ක රිවිව්ස් එක මාරු කියලා හොඳයි. බලමු මම පොඩි අන්බොක්ස් පාරක් කරන්න තමයි හදන්නේ. ඒ වගේ තමයි ගත්තේ අපේ ඉස්සරහට යන වීඩියෝස් වලටයි. ඔව් ඉස්සරහට වීඩියෝස් වලට මම ගත්තේ. අපි මේ බලමු අතර මොකද කියලා. දැන් අතරම ගෙච්චර ගන්න සාමාන්‍ය 15ක් අතර ඉන්නේ. කියන්නේ මම බලපු රිවිව්ස් එක මාරු විදියට වීඩියෝස් දාලා රිවිව්ස් කරලා මාරු විදියට කට්ටිය හොඳ කියලා කිව්වා. ඒක බලමු දැන් මේක අන්බොක්ස් කරලා. සෙටප් කරගන්න එක නම් දැන් කරන්නේ මම කොහොමද සෙටප් කරගන්න කැමරා එකට. ඒකෙන් මම ඒකට මුලින්ම අන්බොක්ස් කරලා බලමු මේක කරනවා කියන්නේ කියලා. මම කියන එක ඇහෙන්නේ නැත්නම් මම කතා කරන එක කොහොම හරි දැනගන්න. සෝරි මම ගෙදර ඉන්නේ නැත්නම් ඉතින් මෙන්න මේක තමයි ඉතින් අයිටම් එක. ඔයාලට බලනවා Holyland ලාකේ 1 wireless මේක ඇත්තට මයික්‍රොෆෝන් එකක් අවුලක් නැහැ කියලා හිතනවා මම මේක බලපු රිවිව්ස් එක. so let's see මේක බලමු මොකද වෙන්නේ කියලා. අදත් වීඩියෝ එකේ මම සෝ කිව්වොත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න සෝ කියලා තුන් පාරක් කමෙන්ට් කරන්න. so ඉතින් අපි මේක දැන් කපලා බලමු. කපලා කියන්නේ මේක අන්බොක්ස් පාරක් දාමු. මර සීරි ගොල්ලෝ ගජ මිතුරු කිව්වලු. බලමු අපි මේක. wow මේකෙන් අපි මේක කොහොම ගලෙව්වා. so අපි මේක තියමු. මේක එතනින් තියමු. හරි. so මෙතන මම හිතන්නේ තියෙනවා තව එකක්. මං කිව්වා වගේ මේක ඇත්තටම රුපියල් 15000ක් වගේ තමයි වුනේ. 15000ක් ඇතුළත උනේ. මං හිතනවා මේක worth වෙයි කියලා මගේ වැඩවලට මම බලපු වීඩියෝස් එක්ක. so බලමු ඉතින්. we are here for you. මම හිතන්නේ පේපර් වර්ක්ස් ටික තියෙන්නේ. අපි ඒ ටික පැත්තකින් තියමු. එතකොට මේක ඇවිල්ලා මේක ඇතුලේ මොනවා හරි තියෙනවා. මේක ඇවිල්ලා මේක ඇතුලේම තියමු. මේක ඇවිල්ලා මම හිතන්නේ චූටි පැක් එකක්. ඒ කියන්නේ මම හිතන්නේ දාගෙන යන්න වෙන්නේ නැති. එකක් තියමු. මේක අපි අයින් කරමු. එතකොට මේක ඇවිල්ලා ඉතුරු ටික මේ තියෙන charging cable එක. මේක අර මේ අනිත් මේ පෙන්නන්නම් මම පොඩ්ඩක් ඉන්න. right මේක තමයි ගැජන් එකක් ටික නේද. මේ තියෙනවා ඉතින් රිසීවර් එක. ෆෝන් එක type C මොඩල් එකට ගත්ත එක. ඒතකොට මේක රිසීවර් එකට කනෙක්ට් කරලා තමයි මේ දෙක කනෙක්ට් වෙන්නේ. මේ තියෙන මයික් දෙක. මේ දෙක අරගෙන එච්චරයි කියලා මම හිතනවා. yes that's all. it is right. චරයි මම scan to explore more product details ඒක නම් ඕනේ. මේකට app එකක් මොකුත් එන්නේ නැහැ කියලා මම හිතනවා. සමහර sound call එකේ app එකක් තියෙනවා. අපි මේක මෙහෙම තියෙනවා. product review එකක් වගේ නේ. මෙහෙම live. okay
ඒතකොට මේක තමයි රිසීව් එක. ඕකේ රිසීව් එක අපි ගත්තා. නෙක්ස්ට් අපි ගන්නවා අපේ මයික් දෙක. මේ වීඩියෝ එක විතරයි ඔහොම ඇහෙන්නේ. මං හිතනවා ඊළඟ වීඩියෝ එකේ තමයි මේකේ මට සපෝට් එකක් දෙයි කියලා. wow charging port එක right I got the bug. මේ තියෙන වලට පේනවද දන්නේ. එතකොට මේක තමයි මයික් එක. so ඉතල මැග්නට් එකක් තියෙන්නේ. මාරම කියන්නේ මාරම ඇත්තට මේක ඉන්න මැග්නට් එකේ ගොඩක් තේල්ලදී කොච්චර බලවත්ද කියලා මේ මැග්නට් එක. මට සිරෙනවා සෝරි. මෙතන මේක තමයි. ඒතර මයික් එක හරි. මේකේ තියෙන්නේ well මේකේ තියෙන්නේ එතකොට අර මෙන්න මේ ලොකේෂන් එක මෙතන දාලා තමයි යූස් කරලා තියෙන්නේ. මේක දැක්කම මට පොඩි දෙයක් මතක් වෙනවා. මම පස්සේ කියන්නම්. මේක තමයි ඊටු ටික. මේ ටික තමයි තියෙන්නේ. මෙතන මේක charge එක තියෙනවා. මම දැන් type C charge එකක් තියෙන්නේ. type C charge එක. yes type C build quality එක නම් ඇත්තටම මාරු. ඒගොල්ලන්ගේ බඩු ටිකත් එක්ක මාරුම smooth ඔක්කොම ටික සුපිරි. මේ ටික ගොඩක් පැත්තේ ඉන්නවා. ඊට ටික හරි මේ පැත්තෙන් මේකත් ඕනේ ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා paper works ටිකට පොඩ්ඩක් යමු. මේ ගලවුවොත් නම් ඉරෙනවා ගාන ඉරෙන්නේ නැහැ. මේ පැත්තෙන් ගලවුවොත් ඉරන තියෙනවා කියලා මම ඇද්දා ඒක. Holland website support quick guide for after sales service. right ඒක පැත්තකින් තිබ්බා. එතකොට මේකේ ඇවිල්ලා compliance information එකත් පැත්තකින් තිබ්බා. quick guide එක අපිට වටිනවා. packing list guard එක. ඒතකොට මේකේ තියෙනවා charging dock එකක්, USB C receiver එකක්, transmitter දෙකක්, magnet දෙකක්, USB A to USB C cable එකක්, fairy windshield දෙකක්, carrying bag එකක්. ඊටු ටික paper works. carrying bag එක මේක ඒක ආතල් හැබැයි නේ අපිට දැන කරන් යන්නත් සුපිරි. ඒතකොට ඔක්කොම එකපාර මාරුව එක. fuel windshield දෙකයි මේ දෙක තමයි මම ආසව. මම කියන්නේ මෙච්චර දෙයක් තියෙයි කියලා. Arabic number electronic use manual මම හිතුවා app එකක් කියලා. app එකක් නම් තියෙන්න එපා කියලා මම fast කරන හැබැයි app එකක් තිබ්බොත් ඒත් හොඳයි කියලා හිතනවා. so මේක තමයි right C lightning. අපි නිකන් ෆෝන් එකට කනෙක්ට් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඊට කලින් මම මේක on කරන විදිය අපි පොඩ්ඩක් බලමු. second USB C. okay. පොඩ්ඩක් ෆෝන් එකට කනෙක්ට් කරමු මේක. wow it's connected. ඊට පස්සේ මේ කියන්නේ මම ඇත්තටම charge කරන්න ඕන නම් මෙතන වෙනම මේ port එක තියෙනවා charge කරන්න. තියෙනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ. මෙතන වෙනම port එක තියෙනවා. ඒ කියන්නේ phone එක charge කරන්න උනත් එතනින් පුළුවන්. so ඒතර කියන්නේ battery low වෙලාවට උනත් මම නිකන් ගහලා බලුවොත් මේක charge එක ගහලා බලමු. yeah it's charging. yeah so ඉතින් මේකත් හරි ඒක වැඩක් නැහැ දැන්. මේ දෙක කනෙක්ට් වුණා. charging connector device USB control by එක හරි. ඒතර අපි පොඩ්ඩක් තියමු ඊට පස්සේ බලමු මේක මොකද next option එක කියලා. disconnected මේක on කරගන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. power on 3 seconds.
ඒක බැටරි නැති සීන් එකක් ගන්න තියෙන පොඩ්ඩක් බලන්න ඕනේ. කොහොම කරත් මේතන ස්ටිකර් එක ගලවන්න ඕනේ. යා. මාර මැග්නට් පවර් එකක් තියෙන ඇත්තටම. එතන මොකද ඉන්ඩිකේට් වෙන්නේ නැහැ. මම චාර්ජ් නැති නිසා දන්නේ නැහැ. චාර්ජ් එක දානවා. So මේකත් අපි අර ස්ටිකර් එක ගලවමු නැත්නම් චාර්ජ් වෙන්නේ නැහැ. ඇත්තටම මැග්නට් පවර් එක නම් මාරම මේකක් තියෙන මැග්නට් පවර් එක. චාර්ජ් වෙනවා සුපර් කියලා හිතනවා මම. ඉතින් next time ඇත්තටම දැන්ට රිවිව් එක කරන්නේ. රිවිව් එක කියන්නේ මම අන්බොක්ස් පාර්ට් එකක් කරේ. මම මේකේ වීඩියෝස් next time මේකට කැමරා එකට කනෙක්ට් කරලා ඩිරෙක්ට් කරන්නම්. එතකොට අපිට බලන්න පුළුවන් කොහොමද quality එක කියලා ඔයාලට තේරෙයි. දැන් වෙනසයි ඊපස්සේ තියෙන වෙනසයි. so එතන brand එක නම් මම හිතනවා හොඳයි build quality එකත් එක්ක ඒගොල්ලෝ හොඳ කියන්නේ price එකට අනුව නම් මාර විදියට හොඳ මේකක් දීලා තියෙනවා. මම මේකට තමයි කැමති චිකි. එතකොට ඉන්ක්ලූඩ් වෙන්නේ. so අපි next බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මම ෆිල්ම් ටිකට පොඩ්ඩක් මේ වුණා. එතකොට ඒ ටික තමයි තියෙන්නේ. අපි මේකත් ගලවමු. එතකොට next video එකේ මම ඒතකොට බලන්න පෙන්නන්නම් ඇත්තටම කොහොමද quality එක තියෙන්නේ. ඒතකොට ඔයාලට quality එක උනත් වෙනසක් තේරෙයි. අපි බලමු ඉතින් වෙන්නේ කියලා. so ඉතින් thank you. ඉතින් අපි බලමු next video වලින් අපි set වෙමු මේ කැජමැටික් ටිකත් එක්ක. දැන් එකෙන් කැජමැටික් ටිකක් මම එකතු කරනවා. මගේ videos වලට ඔයගොල්ලෝ support එක දෙනවා. දැන් ටික ටික up වෙගෙන එනවා channel එක. thank you ඇත්තටම. ඒක අපි ඉස්සරහට තියාගෙන යමු. I need your support. so කිව්වනේ අද ගොඩක්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. so කියලා දීපොත් ඒ තැන මාක් කරලා ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. thank you ඇත්තටම මගේ දැන් මම ගොඩක් දේවල් කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් දෙක support එකක් මට දෙන්න. thank you so much and bye.